අද දවසේ දේශීය ව්‍යවසායකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද සූර්ය මංගල්‍ය ප්‍රදර්ශනය සඳහා ප්‍රධාන ආරාධිත මුත්තා විදිහට පැමිණියේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා. අපි මන්ත්‍රීතුමන්ගෙන් අහලා දැනගන්න කැමති මේ දේශීය ව්‍යවසායකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලබන මේ ප්‍රදර්ශනය වෙනුවෙන් ඉදිරියේදී ආණ්ඩුවක් විදිහට ඔබතුමන්ලා යම්කිසි දෙයක් මොවුන් වෙනුවෙන් කරන්න සූදානමින් ඉන්නවද කියලා. පැහැදිලිවම අපි හිතනවා මේ ව්‍යවසායකත්වය දියුණු කරගන්න නැතුව රටක ආර්ථිකය හදන්න බෑ. ඉතින් ඒකෙදි දැනටමත් අපි රජයේ විදියට ප්‍රජාශක්ති වැඩසටහන හඳුන්වලා දීලා තියෙන්නේ රට පුරාම ගම් 14,000ම විසිරීලා ඉන්න. මෙවැනි ව්‍යවසායකත්වයන් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන් නිෂ්පාදන දියුණු කරගෙන රටේ ආර්ථිකයටත් දැවැන්ත වාසියක් වෙන විදියට වෙළඳපොළ ඉලක්ක කරගත්ත හොඳ නිෂ්පාදන ප්‍රමාණයක් ඇති කර ගැනීම සඳහා ඒ නිසා අපි ඒ වෙනුවෙන් දැනටමත් හැම ග්‍රාම නිලධාරි වසමකටම රජයේ විදියට මිලියන 2ක මුදලක් හැම ගමකටම දැනට වෙන් කළ තියෙන ප්‍රාදේශීය ලේකම්වරයා හරහා ඒ නිසා ඒ වෙනුවෙන් සංවිධානය කරපු සූදානම් කරපු කමිටුවකුත් තියෙනවා. ඒ නිසා මම හිතනවා අපේ රට පුරා විසිරලා ඉන්න ව්‍යවසායකත්ව හැකියාවක් තියෙන සියලුම මහත්මීන් විශේෂයෙන් මේ අවස්ථාව අරගන්න තමන්ගේ ජීවිතයේ ආර්ථික හයියකුත් එකතු කරගෙන රටට වාසසාගත තත්ත්වයක් ඇති කර ගැනීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරන්න පුළුවන් එකක් තමයි මේ ව්‍යවසායකත්ව කියන්නේ. ඒ නිසා ඒක දියුණු කර ගැනීම වෙනුවෙන් අපි රජයේ විදියට නිරන්තරයෙන් ඒ සඳහා වෙච්ච මැදිහත් වීමක් සහයෝගයක් දීමක් සිදු කරනවා.